ලංකාව ලෝකෙට අරන් යන අපේ පුංචි නිල්මානිල් මල. මේ වෙනකොට අනුන්ද කියන්නේ කවුද කියලා මුළු ලංකාව වගේම ලෝකෙනුත් දන්නවා. ඉතින් මේ තියෙන්නේ මිස් වර්ල්ඩ් හි හෙඩ් ටු හෙඩ් තරඟ වටේදී අනුන්දි ලංකාව ගැන කරපු කතාවෙන් කොටසක සාරාංශය. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානු ශාසනං. මේක අපේ ධම්මපදයේ එන වචන පෙළක්. මේක තේරුම තමයි යහපත් ලෙස ජීවත් වීම. මගේ අරමුණත් ඒක. මම ආඩම්බරයෙන් නියෝජනය කරන්නේ මගේ රට වන ශ්‍රී ලංකාව. මම ශ්‍රී ලංකාවේ සංචාරක සේවයට සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙනවා. මම මගේ මව් භාෂාව වන සිංහල සහ දෙමළ ඉංග්‍රීසි පංච භාෂා කතා කරනවා. භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව කියන්නේ ඔබට සිතියමෙන්වත් පහසුවෙන් හොයාගන්න බැරි පුංචි රටක්. නමුත් මගේ රටේ ජනතාවගේ හදවත් ආත්මයන් සහ බලාපොරොත්තු ඉතා විශාලයි. රටක් වශයෙන් අපි ස්වභාවික විපත්, වසංගත සහ ආර්ථික අර්බුදවලට මුහුණ දෙනවා. ඒත් මගේ රටේ ජනතාව තවමත් ශක්තිමත්. මම ඉපදුනාට පස්සේ ජ්‍යොතිර්වේදියෙක් මගේ දෙමව්පියන්ට කියලා තිබ්බා මාව මේ ලෝකෙට එවලා තියෙන්නේ අපේ වර්ගයට අභියෝග කරන්න කියලා. අද මම මුළු මගේ හදවතින්ම ඕන් විශ්වාස කරනවා. මොකද මං ආවේ ලංකාවේ පළවෙනි රාජධානිය වන යුනෙස්කෝ ලෝක උරුමයක් වන අනුරාධපුර කියන කුඩා නගරයේ. කිසිම කෙනෙක් විශ්වාස කරන එකක් නැහැ. රටේ උරුමය අරගෙන අනුරාධපුර වගේ නගරයකින් මේ වගේ තැනකට කෙනෙක් ඒවි කියලා. මේ තියෙන්නේ අන්තිකර කතාවේ කොටසක සාරාංශය. ඉතින් ඔයාටත් ඒ කරපු සම්පූර්ණ කතාව අහන්න පුළුවන්.